ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලුම දෙනාට ආශිර්වාදයක් වේවා. ඔබ ඉන්න ස්ථානයේ ආත්මයෙන් සහ සැබෑකමෙන් දෙවියන් වහන්සේට අහුම්කම් දෙන්න. උන්වහන්සේ ඔබට කියනවා කරදර වෙන්න එපා, කනගාටු වෙන්න එපා, කනස්සලු වෙන්න එපා කියලා කියනවා. එනම් උන්වහන්සේ එපා කියන දේ ඔබ තුල පවතින්නට බෑ. ඒ නිසා කරදර වීම එනම් කරදර වීමේ தත්වයන් තවත් වඩා නරක බවට පත් කරයි. ඔබ දන්නවද? ඒ නිසා තමයි උන්වහන්සේගේ සුද්ධ ලියවිල්ලේ පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදෙත් 7 වෙනි පදෙත් මෙසේ කියනවා. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. කිසිවක් ගැන කනගාටු නොසිතා. අද තියාගන්න කිසිවක් කියන එක. කිසිම දෙයක් ඔබේ මව ගැන, පියා ගැන, ඔබේ භාර්යාව, දරුවන්, ස්වාමි පුරුෂයා මේ කිසිවක් ගැන ඔබ හෙට දවසේ ජීවත් වෙන්නේ කොහොමද? ඔබේ කෑම, ඔබේ වස්ත්‍ර, ඔබේ මුදල්, ඔබේ මේ සියල්ල ගැන කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එනම් ඔබ නිතරම දෙවියන් වහන්සේට මේ සියල්ලම බාර කළ යුතුයි. උන්වහන්සේ ඔබේ ස්වාමින් වහන්සේ. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. හාලෙලූයා. ඔබේ සිතත් ඔබේ සිතුවිලිත් ආරක්ෂා කරමින් ඔබේ මුඛෙන් නික්මෙන වචනයද ආරක්ෂා කරන පිණිස අපි සැබවින්ම කනගාටු නොසිතා සියල්ලේදී දෙවිඳුන්ට ස්තුති දීමෙන් යාඥා කළ යුතුයි. හාලෙලූයා. එනම් ඔබ කරදර වෙන්නම එපා. උන්වහන්සේ කියන්නේ කුමක්ද? උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා. සී ඇතිව අවදිව ඉඳින්න. හාලෙලූයා. 1 පේත්‍රස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා. ඔබ ගැන සලකන බැවින් සියලු කරදර උන්වහන්සේ පිට තබන්න කියලා. එහෙනම් ඔබේ දෙමව්පියෝ, ඔබේ පවුලේ අය තාමත් පාපයෙන් ගැලවිලා නැද්ද? රෝග සුව වෙලා නැද්ද? ප්‍රශ්න කරදර වලින් ගැලවිලා නැද්ද? ඔබ ගැන කරදර වෙන්න එපා. ඔබ කිතුණුවෙකු ලෙස කිසිදු ආකාරයේ දෙයකට කරදර නොවිය යුතු බව නොදන්නේහිද? එයම ඔබගේ ජීවිතයේ ආතතිය බවට පත් වෙනවා. එය ඉවත් කර ගනු යුතුයමයි. එය ඔබේ ජීවිතයෙන් ඉවත් කරගත යුතුයමයි. කරදර වීමේ තත්වයන් තව වඩා නරක අතට හැරෙන බවය. එනම් කරදර වෙලා වඩාත් නරක අතට නොයන පිණිස සුද්ධ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 27 උන්වහන්සේ එහි උන්වහන්සේගේ වචනෙහි සිහි කරන්නේ උන්වහන්සේ ඇසුවේ කනස්සලු වීමෙන් තමාගේ උසට එක රියනක් එක් කරගන්නට නුඹලාට අතරේ කවරෙකුට පුළුවන්ද? එහෙනම් අපි කනස්සලු වීමෙන් අපේ උසට එක් රියනක්වත් එකතු කරගන්න කාට පුළුවන්ද කියලා උන්වහන්සේ අහනවා. ඔබ කිසිම අයුරකින් කනස්සලු වෙන්න එපා. ඔබේ නිවසේ කුලිය ගෙවන්නේ කොහොමද? ඔබ කරදර නොවන්න. ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ කරදර නොවන්න. කුමන දෙයක් සම්බන්ධව හෝ ඔබ කරදර නොවන්න. ඒ සියල්ල දෙවිඳුන්ට බාර දෙන්න. ඔබ සිහියෙන් යුක්තව අවදිව සිටින්න. සමහර මිනිසයන් විශ්වාස කරන්නේ ඔවුන් කරදර වෙමින් සිත කලබල කරගන්නා තුරු ඔවුන්ගේ තත්වයන් ගැන දෙවියන් වහන්සේ කිසි කලක සිහිපත් නොකරන බව. එනම් මතක තියාගන්න. ඔවුන් නොදන්නා දේ නම් ඇත්ත වශයෙන්ම කරදර වීම දෙවියන් වහන්සේගේ බලය ඔවුන්ගේ ජීවිතේ කපා හරින බවයි. එනම් කරදර වෙමින් ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්නවද? දෙවියන් වහන්සේ ඔබට දෙන බලය ඔබ අහක් කරවීමක් සිද්ධ කරනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ නුඹේ කරදර මට බාර දෙන්න. කනගාටු වෙන්න එපා, කනස්සලු වෙන්න එපා කියලා උන්වහන්සේ කියනවා. කරදර වන්නන් අත්‍යවශ්‍යයෙන් ඊතා ගැඹුරින් සිහියෙන් යුක්තව අවදිව සිටිය යුත්තේ කරදර නොවි සිටින බවට ඔබ ස්ථිරව සිටිය යුතුයි. දෙවියන් වහන්සේ කීවේ ඔබ ඊතා හොඳින් ඇහුම්කන් දෙන්න. උන්වහන්සේ පැවසුවා එහින් කුමක් කමුද, කුමක් බොමුද, කුමක් අඳිමුද
කියමින් කනස්සලු නොවෙල්ලා. මම අද දවල්ට මොනාද කන්නේ? මම අද රැට මොනාද කන්නේ? මම ආහවල් උත්සවයට මොකක්ද ඇඳන් යන්නේ? නැහැ කනස්සලු වෙන්න එපා. මක් නිසාද මේ සියල්ල අන්‍ය ජාතිහු සොයති. මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ දන්නාසේක. එහෙනම් අපිට මේ සියල්ල අවශ්‍ය බව ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ දන්නවා. ඒ නිසා ඔබ යාඥා කරන් ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය දේ උන්වහන්සේ ලබා දෙනවා. ඒ නිසා කරදරේ එන්නේ සතුරාගෙන්. කරදරේ එන්නේ යක්ෂයාගෙන්. යක්ෂයාගේ ගිනිහෙල් තමයි කරදර, කනගාටු, කනස්සලුව, දුක්ඛ, ශෝකය, කෝපය, උදාස මේ හැම දෙයක්ම පැමිණෙන්නේ නපුරාගෙන්. එහෙනම් නපුරාගේ ගිනිහෙල් නිමන්නට එපිසපතේ 6:16 මෙන් ඔබේ විශ්වාස ශ්‍රේෂ්ඨ ඇදහිල්ලේ බලෙන් ඔබ ක්‍රියාත්මක වෙන්න. එබැවින් එය ඔබට පහර දෙන කල එය නිරපා හරින්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එයට විරුද්ධව දේව වචනය භාවිතා කරන්න. දිනපතා ඔබ දේව වචනය ක්‍රියා කරන බව නිශ්චිතවම තීරණයක් ගන්න. උන්වහන්සේගේ වචනයේ පවසන්නේ කුමක්ද? ඔබ නිතරම ඔබ ඇහුම්කන් දෙමින් ඔබේ ජීවිතයට එය ආත්මය තුළ ස්ථීර කරගන්න. ඒ තුළම පවතින්න. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙදී ස්තුතිදීම සමග යාඥාවෙන් කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිද්ද සිතුවිලි ආරක්ෂා කරනවා ඇත. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ නිතරම නොකොඩවා නොමැලිව උදෑසන 4 සිට 6:30 දක්වා පවත්වන දෙවියන් වහන්සේට කරන හැම නමස්කාරයකටම නොමැලිව නොකොඩවා යේසුස් වහන්සේ ඉන් දක්වාම සහභාගී වෙමින් ඔබ යාඥාවෙන් ජයග්‍රහයි කෙනෙක් බවට පත් වෙන්න. ඔබ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්න. කරදරය, කනගාටුව, කනස්සලුව සම්පූර්ණයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් පහ කරන්න. ඔබට ජයග්‍රහයි සාර්ථක ජීවිතයක් පිණිස ආශිර්වාද කරනවා. ස්වර්ග රාජ්‍ය කැම ගෙනවා වූ මම පාස්ටර් ජයවර්ධන එනම් සහභාගී වෙන්න උදෑසන නමස්කාරයට එක්සිත් වෙන්න, උන්වහන්සේ සමග ඒකාත්වයකට පැමිණෙන්න, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගන්න. උන්වහන්සේ තුල සාර්ථක සඵලවත් ජීවිතයක් මේ පොළවේ සියලුම අධර්මිෂ්ඨකමෙන් අහක්ව ධර්මිෂ්ඨව ජීවත් වෙන්න ඔබට ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්.